ඉතින් අයබෝන් ඕගොල්ලෝ හැමෝටම මගේ YouTube channel එකට මම ඔයාලව ආදරෙන් පිළිගන්නවා. මම අද හදන්න යන්නේ පුංචි රස කෑමක්. ඔයාලත් මේ විදිහට හදලා බලන්නකෝ. මේවට කියන්නේ හැලප කියලා. ඔයාලත් කාලා ඇති, හදලත් ඇති. ඉතින් හදපු නැති අය මේ විදිහට හදලා බලන්න කොහොමද මේක හදාගන්නේ කියලා. ඇත්තටම මේක හදන්න එච්චර වෙලාවක් ගන්න නෑ. ඔයාලට තේ බොන වෙලාවට මේක ඉක්මනින්ම හදලා ගන්න පුළුවන්. ඉක්මනින්ම කිව්වට ඉක්මනින්ම හදන්නත් බෑ. වැඩ ටික කරන්න ලේසි වුණාට මේක ටිකක් තැම්බෙන්න ටිකක් වෙලා යනවා. ඒ වුණාට ඔයාලට මේක ඉක්මනින්ම හදා ගන්න පුළුවන්. ඉතින් මම මේකට මුලින්ම අරගෙන තියෙනවා පොල්, ඒ වගේම තමයි කොරක්කම් පිටි, ඒ වගේම තමයි තව සීනි. මේ ටික අරගෙන මම මේකට අරගෙන තියෙන්නේ හල් මිල්ල කොළ. මේක හරියට හදනවා නම් කැඳ කොළ තමයි ගන්න ඕනේ. කැඳ කොළ මට හොයාගන්න බැරි වුණා. ඒකෙන්ද මම මේ කොළ වර්ගෙන් තමයි හදන්න යන්නේ. ඉතින් මම මුලින්ම පොල් ටික එකතු කරගන්නවා. කුරංකම් පිටිත් එක්ක මේක හොඳට කලවම් කරගෙන මේකට සීනි ටිකත් එකතු කරගෙන මේක හොඳින් කලවම් කරගන්න ඕනේ. ඉතින් ඇත්තටම මට මේ වැඩ කරගන්න ගොඩක් අමාරුයි. මොකද බබාලා දෙන්නෙක් ඉන්න නිසා. ඒත් මම කොච්චර අමාරු වුණත් මේක මේ විදිහට ඉක්මනින්ම හදලා ගන්න තමයි යන්නේ. ඉතින් මේකට ඔයාලට අවශ්‍ය ප්‍රමාණ වලින් මේක අරගෙන ඔයාලට හදා ගන්න පුළුවන්. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට මේකට සීනි එකතු කරගන්න පුළුවන්. සීනි අඩු වෙන කන කෙනෙක්ට නම් සීනි ටිකක් අඩුවෙන් එකතු කරගන්න. ඊට පස්සේ මේකට ටිකින් ටික වතුර එකතු කරගෙන මේක හරි පදම වෙනකන් හදා ගන්න ඕනේ. මේක ඉතින් එක එක්කෙනා එක එක විදිහට හදනවා. ඉතින් මේ හදන්නේ මම හදන විදිහට. ඔයාලත් මේ විදිහට හදලා බලන්නකෝ. ඔන්න ඔය විදිහට වතුර ටිකින් ටික දාලා මේක හොඳට අනා ගන්න ඕනේ. දැන් ඉතින් මම අනාගෙන ඉවරයි. මම මේ කොලේට තියලා මෙන්න මේ විදිහට මේක දාගෙන හැලප ඔයාලා හදලා ඇති, කාලත් ඇති. මෙන්න මේ විදිහට මේක නමාගෙන හදා ගන්න ඕනේ. මේක ගොඩක් තුනී වෙන තරමට තමයි හොඳ. ඉතින් එන්නේ විදිහට මම හදාගත්ත හැලප ටික දැන් තම්ම ගන්න යන්නේ. මම නම් රයිස් කුකර් එකට වතුර ටිකක් දාලා මේක තම්ම ගන්න තමයි හදන්නේ. ඔයාලට පුළුවන් නම් අඬේ උනත් තම්ම ගන්න පුළුවන්. මේක විනාඩි 20ක් විතර තම්ම ගත්තට පස්සේ මෙන්න මම නම් දැන් තම්බගෙන ඉවරයි. දැන් ඔයාලට තියෙන්නේ මෙන්න මේ විදිහට හදලා බලන්න. ඉතින් මම හදලා ඉවරයි. දැන් ඉතින් තේ ටිකක් එක්ක මේක රස විඳින්න තමයි තියෙන්නේ. ඔයාලත් මෙන්න මේ විදිහට රස කෑමක් ගෙදරදී හදලා බලන්න. පවුලේ කට්ටිය එකතු වෙලා තේ බොන වෙලාවට මේ වගේ දෙයක් හදලා තියෙනවා නම් ඇත්තටම පවුලේ කට්ටිය උනත් ගොඩක් සතුටින් මේක කාලා තේ ටිකක් බොන්න පුළුවන්. අපි කඩෙන් එක බිස්කට් වර්ග ගේනවට වඩා කුරක්කම් පිටි කියන්නේ ගොඩක් පෝෂ්‍යදායී ආහාරයක්. පුංචි ළමයිට උනත් කුරක්කම් පිටි දෙන්න කියලා කියනවනේ. අපේ පැරණි කාලේ කිරියම්මලා කිරියත්තලා නම් දන්නවා කුරක්කම් පිටිවල වටිනාකම. ඇත්තටම ගොඩක් පෝෂ්‍යදායී, ඒකට ගොඩක් බර ආහාරයක්. පුංචි ළමයිගේ බර වැඩි වෙන්නත් කුරක්කම් පිටි ගොඩක් උපකාරී වෙනවා. ඉතින් ඔයාලත් මේ විදිහට හදලා බලන්නකෝ. අතට මං ගිහින් එන්න. ඔයාලට සුබ දවසක්.